මිනිස්සු පණ අදිනකොට කියනවා බොහෝ රෝගී දැන් ඉතින් කතා බහක් නැහැ. හුස්ම වැටෙනවා විතරයි කියලා. නෑ හොඳට විඥාන ධාතුව වැඩ. හොඳට වැඩ. බඩගිනියනවා. තිබහ එනවා. මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ බණ කියන මටත් පොදුයි බණ අහන ඇත්තන්ටත් පොදුයි. මොකක්ද? අපිට කවදා හරි බඩගින්නේ මැරෙන්න වෙනවා. අපිට කවදා හරි සා පිපාසාවෙන් මැරෙන්න වෙනවා. කවදා හරි නොඑක් කායික නොඑක් මානසික වේදනා විඳිමින් විඳගෙන අවසානයේ මරණ මංචකයේ ලොවයි මෙලොවයි දෝලණය වෙන තැනටපත් වෙන්න සිද්ධ වෙනවා. මේ කරුණු කාරණා මිනිස්සු මුලින් හිතන්න ඕනේ. අද ඒ මරු පිං කරගන්නේ කුමටද කුසලට කම්මැලිවන්නේ. මේ මරණය කියන එක පින්නතුනේ මං බණ කියනකොට මං මැරෙන්නත් පුළුවන්. බණ අහනකොට ඔය ඇත්තෝ මැරෙන්නත් පුළුවන්. මේ කාරණේ මිනිස්සු මුලින් තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මේකට නේද අපි අනුන් එක්ක වාද විවාද කරන්නේ. මේ ටිකට නේද අපි අනුන්ට වෛර කරන්නේ. මේ ටිකට නේද අපි අනුන්ට දෙස් දෙවොල් තියන්නේ. මේ බොහොම පුංචි කාලයට නේද අපි අනුන් එක ගැටෙන්නේ. අනුන් තරහ කරගන්නේ. වෛරය, ක්‍රෝධය, ද්වේෂය තුලින් අපි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. මෙන්න මේ කරුණු ටික අවබෝධ කරගන්න පුළුවන් නම් මේ පුංචි කාලය ඇතුළතදී අර්ථවත් මනුස්ස ජීවිතයක් ගෙවලා මිනිසුන්ට පුළුවන් තෘප්තියෙන් මේක අතහැරලා දාලා හැපැත්තට යන්න.